අද ගෙදර ගහේ අඹ ටික කැඩුවා. කියලා දෙන්න යන්නේ ඉතින් අඹ කඩා ගන්න විදිහක්. මේ ගහ නම් එච්චර උස ගහක් නෙමේ. මේ වගේ උස ගහකින් උනත් එන්න මේ විදිහට මේ ලීයකට ගොට්ටයක් වගේ හදාගෙන අඹ කඩද්දි අඹ ගෙඩි තැලෙන්නේ නැහැ. මෙහෙම ඉතින් අර හොඳ ලස්සනට අඹ ගෙඩි ටික කඩා ගන්න පුළුවන්. මෙහෙම අඹ කඩාගෙන එතට පස්සේ මේ අඹ ගෙඩි ටික ඇත්තටම මේ සමහර කට්ටියගේ අඹ කඩපුවාම කුණු වෙනවා ඉදවන්න යද්දි සමහර ගෙඩි. ඉතින් කුණු වෙන එක අඩු කරගන්න පුළුවන් විසඳුමක් තමයි මේ අඹ කඩපු ගමන් අඹේ අර නැට්ට කඩලා දාලා හොඳට අඹ ගෙඩි හොදන්න ඕනේ. කිරි යනකම් හොඳට හොදන්න ඕනේ. ඉතින් මෙහෙම බකට් එකකට මම දාගත්තා දැන් අඹ ටික. දැන් මේ හොදන්න යන්නේ. මෙහෙම ටැප් එක ඇරලා මේ අඹ ගෙඩි ටික හොඳට හොදා ගන්න ඕනේ ඉස්සෙල්ලා. ඉතින් මෙහෙම මේ කිරි යන්න හොඳට හොදලා ඊට පස්සේ උරයක් ගාවින් තියලා වේලනවා. ඊට පස්සේ ඉතින් මේ ගහේ ඉදිච්ච අඹයක් තියෙනවා. ඉතින් මේ අඹ තමයි මට නම් රසම අඹ. මේවට කියන්නේ මල්වානේ අඹ. ඉතින් මේක තමයි රසම මම කාලා තියෙන අඹ වලින්. මේක ඇත්තටම මේ කපලා කටර ගත්තාම කටේම දිය වෙනවා. කොස්සක්වත් නැහැ. ඒ තරම් රහයි. ඉතින් මේ channel එක subscribe කරන්න කියලා ඉල්ලනවා. ඉතින් ඔයගොල්ලොත් මල්වානේ අඹ පැලයක් නැත්තම් පැල තවාන් වල තියෙනවා බද්ද කරප එකක්. ඉතින් මම මගේ අඹ ගහේ මේ ඉස්සරලාම පීදුන දෙවෙනි පාරට පීදුනේ. ඉස්සලා පොඩි ගෙඩි දෙකක් විතර ආවේ. මේ පාරේ ඉතින් ගෙඩි ටිකක් තියෙනවා. ඉතින් පුදුම රසක් තියෙන්නේ. අඹ පැලයක් ඉතින් හොයාගෙන හිටව ගන්න. එහෙම නැත්තම් අඹ ගෙඩියක් හොයාගෙන කාලා බලන්න මල්වානේ අඹ කොච්චර රහද කියලා පුදුම රසක් තියෙනවා.